අපි දැන් ඔයාව තියටර් එක ඇතුළට ගන්නවා. ඔය ඇතුළට කියලා පුළුවන් තරම් වයිෆ්ට ශක්තියක් වෙන්න ඕන. හරි ඩොක්ටර්. පුෂ්! හයියෙන් පුෂ්! හයි! පිස්සුද? සීස එකක් කරන්නේ. මොන පුෂ්ද? සීසල් කරන්නේ. ඒකවත් දැන හිටියේ නැද්ද? කවුද කමල මිස් මේ? මෝඩයෙක් අන්නරලා ඉන්නවා. ළමයා හම්බෙලා ඉවරයි තාත්තේ. දැන් අනිවාර්යෙන්ම ළමයා කිරි බිව්වට පස්සේ කුඩු සෙවන්න ඕන. නැත්තම් කිරි රන්ද යන්න පුළුවන්. අන්න කිරි බිලි ඉවරයි. කො කුඩු සෙවන්න. ඔයි! කුඩු සෙවන්නට තමුස නෙවෙයි. පොඩි බබා. මොකද ළමයා කිරි බිව්වම තමුසට රන්ද යන්නේ. සෝරි ඈ. මෝඩයෙක්. කසු නෙවෙයි. මං තව ටිකක් බල්ලා අර දොස්තරට දෙක කනින් හැදුවේ. ස්පිරිතාලි කියලා බලන්න නැතුව. ගහන්න? ඇයි? ඇයි අහන්නේ? පොඩි එකා ඊට ආපු ගමන් පිටර ගිහුවේ දැක්කේ නැද්ද? අඬන්න ගත්ත ඊට පස්සේ. බබා අඬාගෙන ආවේ නැත්තම් යාගේ පිටට ගහලා අඬවන්න ඕන. ඇඬුවේ නැත්තම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඈ? තාත්තා නේද? ඔව්. ළමයට හිතලා වගේ බේබි ෆ්‍රොක් එක ගන්න අඳන්න. මේ ෆ්‍රොක්ස් නෙවෙයි ඩොක්ටර් මේ කලිසම් ගෙනාවේ කොල්ලෙක්ට ඉන්නේ. නෑ ඇතුළට අඳලා ගැට දාන එකට කියන්නේ ෆ්‍රොක් එක කියලා තමයි. ඒක කොල්ල දෙකොල්ලන්ට වන්දනවා. බබා හොඳින්ද? කවුද මේ මගේ පොඩි එකාගේ බුරිය මැද්දේ ක්ලිප් එකක් ගහලා තියන්නේ? මිනිස්සයෝ ඒ පෙකිනි වල. ඒකෙන් තමයි බඩ ඇතුලින් ළමයට පෝෂණය යන්නේ. මාව ස්ට්‍රෙස් කරන තොන්න හිටලා ඉන්නවා. කවුද මේ කෑ ගහනවා එහෙුණා? නෑ උලන්නේ නෑ. සෝරි ඈ. තාත්තේ වල ඩිස්චාර්ජ් කරලා තියෙන යන්න පුළුවන්. වැදගත්ම දේ පොඩ්ඩක් ගෙදර කියලා බලන්න. ළමයා කහ වෙනවද කියලා කහ වුණොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකක් ගෙන වෙන මුකුත් කර ඉන්න එපා. හරිද? thank you. හරි. මේ ඩොක්ටර් මේ ඇත්තට ඇයි කහ පාට වෙන්නේ හෙළ උරුමෙට යන ළමයි? හෙළ උරුමෙට යනවා ළමයා පිස්සුයි. අනේ පිස්සුද කවුද මේ මෝඩයාගේ කන්න හැරලා ඉන්නවා.